everyone, welcome back to my YouTube channel. අද මම වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Rich Dad සහ Poor Dad කියන book එකේ summary එකක්. වෙනම වීඩියෝ series එකක් විදිහට මේ book summary කතා කරනවා. මොකද මේ හැම පොතක්ම මම කතා කරන හැම පොතක්ම ලියවිලා තියෙන. එතකොට English language එකෙන් තමයි ඒවා ලියවිලා තියෙන්නේ. topic 6ක් ගැන කතා කරනවා. එතකොට මම මේ වගේ ඉංග්‍රීසි පොත්වල වැදගත් වන ඉංග්‍රීසි පොත්වල book summary කතා කරන වීඩියෝ series එකකින් ඒකේ බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ knowledge එක ලබා දෙනවා. ඒ වගේම vocabulary එක build up කරගෙන කොහොමද ඉංග්‍රීසි improve කරගන්න series එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ කතා කරන හැම book එකකම audio book එකක් සහ PDF එකක් link කරලා තියෙනවා. ඒ link එකෙන් ඔයාලට download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් online මේ ඔයාලට view කරන්න පුළුවන්. විශේෂයෙන් මේ පොතේ තියෙන financial පැත්තේ තියෙන words භාවිතා කරලා ඔයාලට ඉංග්‍රීසි භාෂාව improve කරගන්න පුළුවන්. Without wasting any more time, let's jump to the lesson. මේ පොතේ අන්තර්ගතය වෙන්නේ ෆයිනෑන්ෂල් එඩියුකේෂන් එක. ඒ කියන්නේ මූල්‍යමය අධ්‍යාපනය. අපි කොහොමද මුදල් වලින් ධනවත් වෙලා අපි කොහොමද මුදල් උපයමින් ධනවත් වෙන්නේ කියන එක තමයි මේ පොතෙන් කතා කරන්නේ. එතකොට ඔයාලට මේ බුක් සමරි එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒක ෆයිනෑන්ෂල් එඩියුකේෂන් එක ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ මූල්‍යමය අධ්‍යාපනය ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ෆයිනෑන්ස් පැත්තට නැත්නම් මූල්‍යමය පැත්තට භාවිතා වන වචන words vocabulary ටික ඔයාලට improve කරගන්න පුළුවන්. අපි මේ ලර්නින් එකේ ඔබ්ජෙක්ටිව් ඒ කියන්නේ අපි මේ පොත ඉගෙන ගැනීම අරමුණ මොකක්ද කියන එක ගත්තොත් අපි පැහැදිලිව to gain the financial freedom ඒ කියන්නේ මූල්‍යමය නිදහසක් ලබා ගන්න. මූල්‍යමය නිදහසක් ලබා ගන්නවා කියලා කියන්නේ මේ දැන් ලබා ගන්න දෙයක් නෙමෙයි. අපි ප්ලෑන් එකකින් කෙටි කාලිනවත් නෙමෙයි දීර්ඝ කාලින විදියට මේ මූල්‍යමය නිදහසක් අත් කරගන්න එක තමයි මේ ලර්නින් ඔබ්ජෙක්ටිව් එක මේ පොතේ මේ කියන විදියට. අපි පොත ගැන පොඩ්ඩක් බැලුවට පස්සේ ඔයගොල්ලෝ පොඩි අයිඩියා එකක් ගන්න මේ පොත ඕත කවුද ඕත කියන ලේඛකයෙක් කවුද කියලා රොබර්ට් කියෝසාකි කියන කෙනා තමයි මේ ලේඛකයා ඇමරිකාවේ ජීවත් වෙන පුද්ගලයෙක්. එතකොට මේ පොතේ පොඩි හැඳින්වීමක් කරන්න මොකද්ද කියලා මේ පොතේ කියන විදියට poor dad සහ rich dad කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේ කම්පැරිසන් එකක් නැත්නම් සංසන්දනයක් තමයි යන්නේ financial education එකත් සමග. දැන් poor dad කියලා එයා මෙන්ෂන් කරන්නේ එයාගේ real father his real father කියන්නේ එයාගේ ඇත්ත තාත්තා. ඒ කියන්නේ තමන්ගේ අපේ එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපේ තාත්තා වගේ. his real father well educated හොඳ උගත්කමක් තියෙන හොඳ ඉගෙනගෙන තියෙන government worker රජයේ වැඩ කරන. ඒ කියන්නේ රජයේ රැකියාවක් කරන කියන අදහස government worker but struggle financially කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් සරලවම ගත්තොත් struggle financially කියන්නේ අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් අර සල්ලිත් එක්ක හැප්පෙනවා කියලා කියන්නේ. සල්ලිත් එක්ක හැමතිස්සෙම ෆයිට් කරනවා. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න ෆයිට් කරනවා. ඒ කියන්නේ යාගේ growth එකක් නැහැ. සල්ලි හම්බ කරන්න විතරයි ෆයිට් කරන්නේ. මේ හම්බ කරනවා මේ ස්පෙන්ඩ් කරනවා. ඒ කියන්නේ හම්බ කරන ගමන් වියදම් කරනවා. අන්නේ අදහස තමයි මේ struggle financially කියලා කියන්නේ. යාළ මූල්‍ය මාසෙන් ශක්තිමත් නැහැ, strong නැහැ. මූල්‍යමය freedom එකක්. ඒ කියන්නේ financial freedom එකක් එයා ළඟා කරගෙන නැහැ. එතකොට මේ රිච් ඩෑඩ් කියලා කියන්නේ මේ පොතේ සඳහන් වන ආකාරයට දැන් අතරම මේ පොත කියවලා තියෙන මම ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් කොහොමද මේ පොත කියවද්දී ඉංග්‍රීසි වචන කොහොමද අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නේ කොහොමද ඒකේ අපි මීනින් එක ගන්න කොහොමද කියලා මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් මේකටම ඇටච් කරලා තියන්නම් කොහොමද කියලා අපි ඒ වගේ පොතක් කියවලා අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. right රිච් ඩෑඩ් කියනවා රිච් ඩෑඩ් කියලා කියන්නේ his best friend. ඒ කියන්නේ ඔහුගේ යාළුවා. ඒ කියන්නේ මේ රොබර්ට්ගේ යාළුවා තමයි මේ යාළුවගේ තාත්තා තමයි රිච් ඩෑඩ් කියලා කියන්නේ බිස්නස්මන්. ඒ කියන්නේ බිස්නස්මන් කියලා කියන්නේ ව්‍යාපාරිකයෙක්. didn't have a degree ඒ කියන්නේ උපාධියක් වගේ දෙයක් නැහැ but understood how money works. එයා තේරුම් අරන් තියෙනවා කොහොමද මේ මුදල් වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ මුදල් වලින් වෙන දේ මොකක්ද සරලවම ගත්තොත් මුදල් වලින් වෙන දේ ගැන තමයි ඒ රිච් ඩෑඩ් වෙන දේ පිළිබඳ knowledge එකක් තියෙනවා දැනුමක් තියෙනවා when compared to the poor dad. ඒ කියන්නේ poor dad එක සංසන්දනය කරද්දී rich dad ගේ මූලික ලක්ෂණය තමයි මේ පොතේ සඳහන් වන අන්දමට එයා බිස්නස්මන් කෙනෙක්. එයා දන්නවා එයා educated කොහොමද මෙන්න මේ money works කරන්නේ කියලා money මුදල් වැඩ කරන්නේ කියලා. මේ පොතේ සරලව ඒ කියන්නේ introduction එකම හැඳින්වීම තමයි ඒක. හයක් යටතේ මේ පොතේ summary එක සාකච්ඡා කරන ඔය හයේ තමයි තියෙන්නේ knowledge එක ඔයාලට ගන්න පුළුවන් difficult words එක සහ
අපේ ජීවිතයේ ඇත්තටම ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක අපි ඇක්වයර් කරගන්නේ කොහොමද කියලා. මේන් ලෙසන් from the book. ඒ කියන්නේ ප්‍රධාන lessons තියෙනවා. ඒ කියන්නේ මාතෘකා තියෙනවා. නැත්තම් පාඩම් අපි 6ක් යටතේ කතා කරනවා. මම කලින් කිව්වා වගේ මේ පොතේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක කොහොමද අපි ලබා ගන්න කියලා. පළවෙනි ටොපික් එක කතා කරන the rich don't work for money. ඒ කියන්නේ පොහොසත් අය මුදලට වැඩ කරන්නේ නැහැ කියලා. ඒක මම පැහැදිලි විස්තර කරන්නම් ෆස්ට් ලෙසන් එකේදී. financial education is the key. key එක තමයි යතුර තමයි financial education එක. ඇත්තටම අපි මොනව කරත් මූල්‍යමය අධ්‍යාපනය තමයි මේ අපේ ජීවිතේ නැත්තම් අපි යන මේ ඒ කියන්නේ ආර්ථිකෙත් එක්ක ගත්තොත් key එක වෙන්නේ යතුර වෙන්නේ financial education එක. මූල්‍යමය දැනුමක් නැතුව අධ්‍යාපනයක් නැතුව ඇත්තටම අපිට පොහොසත් වෙන්න කියන යන මාර්ගය යන්න අමාරුයි කියන එක තමයි මේ පොතෙන් පැහැදිලි කරන්නේ. ඒ වගේම ප්‍රැක්ටිකලි ගත්තොත් ඒක ඇත්ත. Buy assets not liabilities. assets කියලා කියන්නේ වත්කම් කියන. දැන් මම පැහැදිලි කරන්න මොකද්ද assets and liabilities කියන එකේ difference එක කියලා පාඩමේදී. mindset difference. ඒ කියන්නේ mindset එක තමන්ගේ හිතන විදිය. අත්තර මෙතනින් ගත්තොත් තමන් හිතන විදියේ වෙනස තමයි මේ හතරවෙනි ටොපික් එකෙන් කතා කරන්නේ. build business and investment. ඒ කියනවා ව්‍යාපාරයක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් හරි ගොඩ නගන්න කියලා. මම පැහැදිලි කරන්න මොකද්ද බිස්නස් එකක් කියලා කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ මොකද්ද කියලා මම පැහැදිලි කරන්න. work to learn not just to earn. ඒ කියන්නේ වැඩ කරන්න work to learn. ඒ කියන්නේ වැඩ කරන්න ඉගෙන ගන්න කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපි වැඩ කරන්න ඒ වැඩ කරන ගම ඉගෙන ගන්න කියන එක not just to earn. නිකන් ගිහිල්ලා සල්ලි අරගෙන ජොබ් එකට ගිහිල්ලා සල්ලි අරගෙන එන එක ගැන නෙවෙයි යා කතා කරන්නේ. එයා වැඩ කරන්න කියලා කියනවා ඉගෙන ගන්නත් එක්ක. ඒ පිළිබඳව ඉගෙන ගන්නත් එක්ක. කතා කරන්නේ මොකද්ද? the rich don't work for money. ඒ කියන්නේ පොහොසත් අය මුදල් සඳහා වැඩ කරන්නේ. එහෙනම් මොකද්ද පොහොසත් අය මුදල් සඳහා වැඩ කරන්නේ නැත්නම් මොකද්ද ඒකේ අනිත් ඉන්වර්ස් එක මොකද්ද? මුදල් පොහොසත් අය වෙනුවෙන් වැඩ කරනවා. අන්න ඒක තමයි මෙතන මේ කියන්නේ. දැන් බලන්න මේන් අයිඩියා එක. poor people work for money. ඒ කියන්නේ දුප්පත් අය මොකද කරන්නේ? මුදල් උපයන්න වැඩ කරනවා. හැබැයි rich people make money work for them. ඒ කියන්නේ rich people ලා ඒ කියන්නේ ධනවත් අය මුදල් ඔවුන්ට වැඩ කරන මාර්ගයක් හදලා තියෙනවා. සරලව ගත්තොත් ඒගොල්ලොන්ට මුදල් ගලා එන මාර්ග එයාලා නිර්මාණය කරන් තියෙන කියන එක තමයි කියන්නේ මෙතන. දුප්පත් තාත්තා කිව්වේ හොඳින් ඉගෙන ගන්න, හොඳ රැකියාවක් ගන්න කියලා. නැත්නම් හොඳ රැකියාවක් කරන්න කියලා. rich dad කිව්වේ මුදල් හදන යන්ත්‍රයක් හදන්න කියලා. මුදල් හදන යන්ත්‍රයක් කියලා කියන්නේ මෙතන මුදල් ගලා එන මාර්ගයක් කියන එක. එතකොට rich dad කිව්වේ නැහැ මේ පොතෙන් වැරදි අයිඩියා එකක් ගන්න එපා, ඉගෙන ගන්න එපා කියලා. rich dad දැන් පොතේ සඳහන් වෙන විදිහට ඒ කියන්නේ රොබර්ට් කියසාකිගේ යාළුවා ඒ මයික් ඇත්තටම එයා ඒ කියන්නේ රිච් ඩෑඩ්ගේ පුතානේ. එයා හොඳට ඉගෙන ගත්තපු කෙනෙක්. එයා ඒ පුතාටත් ඉගෙනුවා හොඳට. එතකොට මෙතනින් අදහස් කරන්නේ ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි, ඉගෙන ගන්න. හැබැයි මූල්‍යමය පැත්ත වැඩිපුර ඉගෙන ගත්තොත් අපිට රිච් වෙන එක නැත්නම් පොහොසත් වෙන එක ඉතාමත් ඉක්මනින් කරන්න පුළුවන් කියන අදහස තියෙනවා. එතකොට දැන් බලන්න මෙතන rich don't work for money. ඒ කියන්නේ rich මුදල් වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. මුදල් රිච්ලා වෙනුවෙන් ඒ කියන්නේ පොහොසත් අය වෙනුවෙන් මුදල් වැඩ කරනවා කියන අදහස තමයි කියන්නේ. එතකොට මොකක්ද එතන සරල අදහස වෙන්නේ? දැන් එක්සැම්පල් එකකින් අපි බලමු. අපේ ශ්‍රී ලංකන් කොන්ටෙක්ස් එක ගමුකෝ. අපි ලංකාවෙන් අපි ගමුකෝ. දැන් ගොඩක් තියෙන දේවල් ගොඩක් ඉංග්‍රීසි බුක් වල තියෙන දේවල් අපි ගලප ගන්න ඕන අපේ රටට පුළුවන් වෙන විදියට. සමහර පොයින්ට් සමහර ඒ කියන්නේ සමහර තියරිස් සමහර වෙලාවට අපිට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් අපේ තියෙන ශ්‍රී ලංකන් කොන්ටෙක්ස් එකට. එහෙනම් අපි එක්සැම්පල් එක ගමු ශ්‍රී ලංකන් කොන්ටෙක්ස් එකේ මොකද්ද මේ පළවෙනි ටොපික් එකට ගන්න පුළුවන් කියලා. A small businessman within bracket තියෙන own a juice bar or rent out rooms. ඒ කියන්නේ small businessman කෙනෙක් ගමු. ඒ කියන්නේ අපිට juice bar එකක් තියෙන එකක් හරි එහෙම නැත්නම් ඔයාට ගෙදරක් තියෙනවා, පරණ ගෙදරක් හරි අලුතින් තියෙන ගෙදරක් හරි. හැබැයි ඒක rent එකට දීලා තියෙනවා. Even if he doesn't work, one day the business keep earning. දැන් ඔයාට juice bar එකක් තියෙනවනේ. හරිද? ඔයාට පුළුවන් juice bar එක වෙන කෙනෙක් සර්ව් එකේ දාලා ඔයාට කරන්න.
ඔයාට දැන් ගෙදරක් තියෙනවා නම් ඔයාට ඒක rent out කරන්න පුළුවන්. හැබැයි ඔයා but you don't work for it. ඔයා ඒකේ වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒකෙන් ඔයාට income එකක් එනවා. අන්න මුදල් අන්න රිච් ඩෑඩ් කියපු එයා කියපු අදහස, එයා කියපු ඒ වචනේ, ඒ මීනින් එක අපිට හරියටම ගන්න පුළුවන් තැන. එතකොට ඔයා ජූස් බාර් එක තියෙනවා, ජූස් බාර් එක රන් වෙනවා. එතන ඊට පස්සේ රෙන්ට් එකට දීපු ගෙදර තියෙනවා. ඒ ගෙදරින් මන්ත්ලි ඔයාලට ඉන්කම් එකක් එනවා. අන්න ඒක තමයි කියන්නේ මුදල් හදන මැෂින් එකක් කියලා කියන්නේ. අන්න ජූස් බාර් එකයි අර රෙන්ට් එකට දීපු මේ ගෙදරයි අන්න මුදල් එනවා. මාසෙන් මාසේ ඔයාලට මුදල් එනවා. අන්න ඒක තමයි මෙන්න මේ රිච් ඩෑඩ් පළවෙනි ටොපික් එකේ මෙන්ෂන් කරේ the rich don't work for money කියලා. එතකොට එයාලා හදාගෙන තියෙනවා එයාලට මුදල් ගලා එන මාර්ගයක්. එතකොට මුදල් එයාලා වෙනුවෙන් වැඩ කරන්නේ. රිච්ලා වෙනුවෙන් තමයි මුදල් වැඩ කරන්නේ. ඕක තමයි ඒ පළවෙනි ටොපික් එකේ නැත්තම් පළවෙනි ලෙසන් එකකින් එයා පැහැදිලි කරන්නේ. right. අපි ඊළඟ දැන් මැසේජ් එක බලමු මෙතන. එයා දීලා තියෙන මැසේජ් එක බලන්න. ඔයාට රැකියාවක් තියෙනවා කියලා ධනවත් වෙන්නේ නැහැ. හැබැයි රැකියාවක් අපි කරන්න ඕන. අපි එකපාරට අපිට මේ කැපිටල් එකක් නැත්තම් ප්‍රාග්ධනය බිල්ඩ් කරගන්න බෑනේ. මෙතන අපි ගන්න හොඳ නැහැ මේකෙන්. අපි රැකියාවක් කරන්න එපා කියන එක ගන්න බෑ. අපි රැකියාවක් කරන්න ඕන. රැකියාවක් කරලා කැපිටල් එකත් අපිට ග්‍රෝ කරගෙන අපිට ඕන නම් බිස්නස් වලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒක වෙන කතාවක්. දැන් මෙතනින් අදහස් වෙන්නේ නැහැ රැකියාවක් කරන්න එපා කියලා. හොඳින් අවබෝධ කරගන්න. ඔයාට රැකියාවක් තියෙනවා කියලා ධනවත් කියන්නේ ධනවත් කෙනෙක් වෙන්නේ ඔයා නතර වෙලා හිටියත් මුදල් වැඩ කරන විදියක් හදලා තියෙන විට. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මම කලින්ම කියපු දේ. example 2 බලමු. දැන් තව එකක් බලමු example. Someone buy a small three wheeler and the rent it out. Even when he is at home, the three wheeler earn for him. මොකද ඒ කියන්නේ? අන්න මම three wheel එකක් ගන්නවා. මම three wheel එකක් අරගෙන හැබැයි මගේ ගෙදර පාවිච්චියට නෙමෙයි. මම three wheel එකක් ගන්නවා ඒක rent out කරනවා. මට හරි දෙනවා හයර දීලා දෙන්න කියලා. මොකද වෙන්නේ අවසානයේදී එයාට සතියට හරි මාසෙට හරි නැත්නම් දවසට හරි එයාට ඉන්කම් එකක් එනවා. අන්න එහෙම තමයි මුදල් වැඩ කරන්නේ. එතකොට රිච් ඩෑඩ් කිව්වේ අන්න ඒ විදියක් හදාගන්න. එතකොට ඔයාලා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් ඔයාලට කරගන්න පුළුවන් කියලා. හැබැයි ට්‍රීවිල් එක ගෙදර තිබ්බනම් අපිට ලීස් එක හරි එහෙම නැත්නම් ඒක ලෝන් එක හරි අපිට ගෙවන්න වෙනවා. එතකොට අපිට අපේ අතිනුත් මුදල් යනවා. එතකොට ඒක ලයබිලිටි එකක් වෙනවා. අපිට මේක ඇසෙට් එකක් කරගන්න පුළුවන්, අත්කමක් කරගන්න පුළුවන්. අන්න අපි මෙන්න මේ ට්‍රීවිල් එක print out කරාට පස්සේ. එතකොට වාහන සම්බන්ධයෙන් එතන අපේ රටට ගැලපෙන කොන්ටෙක්ස් එක වෙනස්. ඒක මම මෙතන කතා කරන්නේ නැහැ. එතකොට වෙහිකල් එකක් තියෙන අනිවාර්යෙන් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඒක වෙනම ටොපික් එකක්. අපි ඒ ගැන වෙනම කතා කරමු. මේ පොතේ කතා කරලා තව ඉස්සරහට යන ගමන්. right. Financial education is the key. ඒ කියන්නේ මූල්‍යමය අධ්‍යාපනය තමයි කී එක වෙන්නේ කියලා. ඉතින් යතුරු වෙන්නේ කියලා. ඇත්තටම ගත්තොත් ඒක අයිඩියා එක ගැලපෙනවා 100%ම ගැලපෙනවා. මොකද අපි මොනම ඉගෙන ගත්තත් වැඩක් නැහැ මොනම කරත් කමක් නැහැ කොහොමද මනි මැනේජ් කරන්න බැරි නම් මුදල් කල්පනාකරණය කරන්න බැරි නම් අපිට මොන කොච්චර අපි ඉගෙන ගත්තත් වැඩක් නැහැ. දැන් ඔයාලා දැකලා ඇති higher education එකක් නැති වුණත් lower education level එකක් තියෙන ගොඩක් අය ඉන්නවා. ගොඩක් නේ බහුතරයක් ඉන්නවා. මනි work කරන විදිය දන්නවා. මනි මැනේජ් කරන විදිය දන්නවා. දැන් අත්‍තරම ගත්තොත් බලන්න මේකේ තියෙන අයිඩියා එක school teach us how to earn money not how to manage it. ඒ කියන්නේ ස්කූල් එකෙන් අපි ගොඩක් දුරට කතා කරනවා මේ අපි තියෙන සිලබස් එකේ තියෙන මේවා සබ්ජෙක්ට්ස් වේවා කොහොමද මැනේජ් කරන්න කියන එක උගන්වන්නේ නැහැ ගොඩක් දුරට උගන්වනවා යම්තාක් උගන්වනවා නමුත් ඒක සක්සස් නැහැ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් අපිට අත්පත් කරගන්න. පාසල් අපිට උගන්වන්නේ මුදල් උපයන්නේ කෙසේද යන්න මිස එය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න නෙවෙයි. දැන් එක්සැම්පල් එකක් ගමු අපි රටෙන්ම ගමු. A person with a degree earn 150,000 per month but spend all of it rent, car lease, credit card, outings, no saving, no investment. දැන් අපි 1,50,000ක සැලරි එකක් කවුරු හරි මන්ත්ලි ගන්නවා කිව්වොත් එයා කරන්නේ මොකද බිල් පේමන්ට් කරන එකනේ. හැබැයි මෙතන කතා කරන විදිහට මේ එක්සැම්පල් එකේ තියෙන විදිහට ඔක්කොම ඉදන් කරනවා රෙන්ට් කරන්න ඊට පස්සේ කාලීස් වලට රෙන්ට් එක නැත්නම් ගෙදර ඉන්න මොන හරි රෙන්ට් කරලා තියෙනවා නම් ඒකට ගෙවන්න
ක්‍රෙඩිට් කාඩ් එකට any other things වලට ඒක විනෝද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි ට්‍රිප් වෙන්න පුළුවන්. ඒ වගේ ඇක්ටිවිටීස් වලට ස්පෙන්ඩ් කරනවා ටෝටල් මේ monthly salary එක. but end of the day no saving no investment. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකකුත් නැහැ, සේවින් එකකුත් නැහැ. හරිද? ඒක තමයි මෙතනින් මේ කියන්නේ. එතකොට ඒකෙන් ගන්න මොකක්ද? අපිට ඉගන්නලා නැහැ කොහොමද මෙන්න මේ මුදල් අපිට උපයන විදිය දන්නවා. අපි ඉගෙනගෙන ගිහලා උපයන විදිය දන්නවා. හැබැයි මුදල් කොහොමද මැනේජ් කරන්නේ කියන්නේ ඒක කොහොමද මුදල් හසුරවන්නේ, කොහොමද ඉන්වෙස්ට්මන්ට් වලට යනවද, සේවිංග්ස් වලට යනවද, ඉමර්ජන්සි ෆන්ඩ් එක කියන්නේ මොකක්ද? ඒ ගැන අපිට කිසි අවබෝධයක් නැහැ. right? ඒකෙන් තමයි මේ කියන්නේ ෆයිනෑන්ෂල් එඩියුකේෂන් එක කියලා. දැන් බලන්න දෙවෙනි එක්සැම්පල් එක. another person earn only 75,000. එතකොට අනිත් පුද්ගලයා මොකද්ද earn කරන්නේ? උපයනවා 75,000ක් උපයනවා, but invest 10,000 monthly in stock or small business. අන්න බලන්න එතන. දැන් මෙතන දැන් 75,000ක් ගන්න කෙනෙක් 10,000ක් එයාගේ හැබිට් එකක් විදියට, පුරුද්දක් විදියට එයා ස්ටොක්ස් වල, ස්ටොක්ස් කියලා කියන්නේ අපි ස්ටොක් මාකට් එකේ තියෙන ෂෙයාර්ස් වල, ඒ කියන්නේ කොටස් වල ඉන්වෙස්ට් කරනවා. ඒක ටිකක් මේ ඒක ටොපික් එක ටිකක් ලොකු ටොපික් එකක්. අපි කියමුකෝ මන්ත්ලි මේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරා කියලා. ඕ ස්මෝල් බිස්නස්. නැත්නම් අපි කියමු 10,000ක් අපි ෆික්ස් ඩිපොසිට් එකට දැම්ම කියලා. නැත්නම් අපි කියමු ඒකක භාර ආයෝජනයක දැම්ම කියලා, යුනිට් ට්‍රස්ට් ඒ වගේ එකක දැම්ම කියලා. after a few year he is ahead. අවුරුදු 5ක් අවුරුදු 10ක් ගියාට පස්සේ ඇත්තටම එතකොට 10ක් යද්දි තව අවුරුදු 5ක් යද්දි තව මේ 10,000 20,000 වටපත් කරගන්න පුළුවන්. අවුරුදු 10ක් විතර යද්දි දැන් අර 1,50,000 ගතපු එක්කෙනයි මේ 75,000 ගතපු එක්කෙනා දිහා බැලුවට පස්සේ මේ 75,000 ගතපු එක්කෙනා ඉදිරියෙන් ඉන්න ඉස්සරහින් ඉන්න මූල්‍ය වශයෙන් එයා ස්ට්‍රෝං. ඕක තමයි කියන්නේ සරලව ගත්තොත් කතාව. එතන අධ්‍යාපනය කියන්නේ පාසල පුරුද්දක්, නමුත් මුදල් අධ්‍යාපනය කියන්නේ ජීවිතයේ පුරුද්දක්. මෙතන දෙන මැසේජ් එක තමයි මුදල් අධ්‍යාපනය අපේ ජීවිතයේ පුරුද්දක් විදිහට තියාගත්තොත් මේ පාසල් අධ්‍යාපනයෙන් ගන්න දෙයි මුදල් අධ්‍යාපනයෙන් ගන්න දේ දෙකම එකතු කරාට පස්සේ අපිට ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක ඉක්මනට අපිට ළඟා කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. buy assets not liabilities. ඒ කියලා කියන්නේ assets කියලා කියන්නේ මම vocabulary එක පස්සේ කතා කරනවා. මම මෙතනින් සාමාන්‍ය විදිහට ඔයාලා අයිඩියා එක ගන්න. assets කියලා කියන්නේ වත්කම් කියන එක, liabilities කියලා කියන්නේ වගකීම් කියන එක. වගකීම් කියලා කියන්නේ සරලව ගත්තොත් අපේ සාක්කුවේ මුදල් එළියට යන ඒවා. දැන් එක්සැම්පල් එක ගමු. දැන් assets bring your money. ඒ කියන්නේ වත්කමක් ඔයාට මුදල් දෙනවා, රැගෙන එනවා. liabilities take money away. liabilities කියලා කියන වගකීම් කියන්නේ ඔයාගේ මුදල් එළියට යන දෙයක්. සාක්කුවෙන් එළියට යන දෙයක්. මුදල් සාක්කුවෙන් එළියට යන දෙයක්. සරලව ගත්තොත්. දැන් මේ දෙක අපි ලංකාවේ context එකෙන් පැහැදිලි කරගමු. liability, buy a brand new phone on credit. මුදල් වලට අපි brand new මේ ෆෝන් එකක් මිලදී ගන්නවා. You pay 600 monthly but it doesn't earn anything. ඔයා 1,50,000ක් හරි ලක්ෂ 2ක් හරි 3ක් හරි නැත්නම් ඊට වඩා වැඩි යමක් දීලා හරි අපි ෆෝන් එකක් ගන්නවා. ඒ කියන්නේ දුරකථනයක් ගන්නවා. නමුත් දුරකථනයක් ෆෝන් එකක් කියලා කියන්නේ ඇත්තටම essential දෙයක් නේ. essential ගේ අත්‍යවශ්‍යම දෙයක්. හැබැයි but the thing is that ඉතින් ශ්‍රී ලංකන් context එකෙන් බලන්න ඕන මේ කතා කරන්නේ සාමාන්‍ය විදියට අපි ජීවත් වෙලා ඉන්න families වල ඒ කියන්නේ normally අපි middle class කියලා කියන්නේ. හැබැයි rich level එකේ ඉන්න අය ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට මෙන්න මේ මිලදී ගැනීම කියන එක depend වෙනවා එයාගේ තියෙන economic condition එක. දැන් මේ පොතෙන් කියන්නේ common දෙයක් කියන්නේ. ඒ කියන්නේ මූල්‍යමය සාක්ෂරතාවය නැත්නම් financial freedom එක අත් කරගන්න මෙන්න මේ දේවල් කළොත් හොඳයි කියන දේ තමයි මේකෙන් කරන්නේ. එතකොට අපිට කෙනෙක්ගේ ඒ කියන්නේ අපි ස්පෙන්ඩ් කරන මනි එක අපිට මෙන්න මේකයි කියලා කියන්න බෑ, රෙකමන්ඩ් කරන්න බෑ ඒක. එතකොට අපිට බිලියනරිස්ලා ඉන්නවා එයාලට ලක්ෂ 3ක් 4ක් කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්. එතකොට එයාලා ෆෝන් එකක් මිලදී ගන්න එකයි සාමාන්‍ය විදියට ඉන්න කෙනෙක් සාමාන්‍ය සැලරි එකක් ගන්න කෙනෙක් ෆෝන් එකක් මිලදී ගන්න එකයි කියන දෙකක්. දැන් ලක්ෂයක් earn කරන කෙනෙක් ලක්ෂ 3ක ෆෝන් එකක් ගන්නවා කියද්දී අපි හිතන්න වෙනවා. හැබැයි 1 million 2 million more than 2 million කෙනෙක් අපිට ලක්ෂ 3ක ෆෝන් එකක් ගන්නවා කෙනෙක් යාට නතින් වෙන්න පුළුවන්. ඒ ගැන නෙවෙයි කතා කරන්නේ, සරලව මුදල් හැසිරෙන මෙතන කතා කරන්නේ මුදල් හසුරුවන විදිය සහ මේ අපි හසුරවන්න ඕන ක්‍රමය ගැන තමයි කතා කරන්නේ normal අපේ ජීවිතේදී. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෝ විදියට. right. එතකොට
ලයබිලිටි කියලා කියන්නේ මෙතන දැන් මේ එක්සැම්පල් එකක් ගත්තොත් එයා අපි ලක්ෂ මෙන්න මෙච්චර 6000 ඔයා මන්ත්ලි රුපියල් 6000ක් දෙනවා you pay රුපියල් the liability එක brand new phone credit card එකට අපි ගන්නවා you pay 600 monthly but it doesn't earn anything අපි රුපියල් 6000 ගානේ මාස ගාණක් හරි ගාණ ගෙවනවා අපි අපේ 6000 ගාණ ගෙවුවට අපිට ඒක එන්නේ නැහැ ඉන්කම් එකක් එන්නේ අපේ මුදල් එළියට යනවා අන්න ඒක තමයි liability කියලා කියන්නේ එතන එක්සාම්පල් එක assets කියලා කියන්නේ මේ වගේ දෙයක් use the same money to buy a second hand phone ඔන්න හිතන්න මෙහෙම second hand phone එකක් මිලදී ගත්ත කියමුකෝ ඔයාට ඒක condition එක හොඳ second hand phone එකක් හැබැයි ලක්ෂ 3 නෙවෙයි ඒක ලක්ෂයක් වෙන්න පුළුවන් second and start a small YouTube or photography business that phone earn money එතකොට පුළුවන් ඔයාලට ලක්ෂ 3ක් ඔයාට වෙන් කරලා තියෙනවා නම් ඒ ෆෝන් එක ඔයා ගන්න ලක්ෂකින් ෆෝන් එකක් ගත්තා තව 2 lakhs තියෙන්න පුළුවන් ඔයාට ඉතිරි වෙලා එතකොට ඒකත් අපිට ඉදිරි කරගෙන පුළුවන් ඔයාට ඒ ෆෝන් එක අරගෙන ඒ ෆෝන් එකෙන් ෆොටෝග්‍රැෆි හරි YouTube හරි මොනවා හරි මුදල් එන මාර්ගයක් හදා ගන්න එක තමයි හදාගත්තොත් අපි ඒකට කියන්න පුළුවන් ඒ ෆෝන් එක ඇසෙස්ට් එකක් වුණා කියලා. එතකොට ඇසෙස්ට් එකක් වෙන්නේ ඒකයි. වත්කමක් වෙන්නේ ඒක. එතකොට ෆෝන් එකෙන් ඔයාට මුදල් එනවා. මුදල් එන්නේ කොහොමද? ඒක ෆොටෝග්‍රැෆි වලින් එන්න පුළුවන්. නැත්නම් ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරලා YouTube හරි TikTok හරි සෝෂල් මීඩියා මොනවා හරි මොනිටයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙලා සල්ලි එනවා. අන්න ඒක තමයි ෆෝන් එක ඇසෙස්ට් එකක් වෙන්නේ. ඔයා ලක්ෂ 3ක ෆෝන් එකක් අරගෙන නිකම්ම කෝල් ගන්න එකයි නිකම්ම ෆන් විදියට වීඩියෝ බලන එකයි තිබ්බොත් ඒක ඇසෙස්ට් එකක් වෙන්නේ නැහැ එතන. මේ ටොපික් එකේ විදියට. ඒක තමයි එතන කතා කරන්නේ buy assets not liabilities කියලා. right එතකොට අපි මේක දීර්ඝව කතා කරන්න පුළුවන් ටයිම් එක යන හින්දා අපි පොතේ තියෙන සමරි එක ගමු. right ඊට පස්සේ දැන් බලන්න දෙක example දෙක number 2 example second buy a car for family trip. ඔයා කාර් එකක් ගන්න ඕන family trip එකක් යන්න මෙන්න මෙතන මේ දැන් මේ පොතේ කියන දේ මෙතන මෙන්ෂන් කරලා තියෙන්නේ සහ අපේ රටට ගැලපෙන විදිහට මේ එක්සැම්පල් අරන් තියෙන්නේ. එතකොට මේ කියන්නේ වාහන vehicles ගන්න එක ඒක assets liability වෙන එක depend වෙනවා එයා කරන job එක එයාගේ කාර් එකක් හෝ නැත්නම් ඒ වාහනයක් නැති හින්දා එයාට අහිමි වන වටිනාකමත් එක්ක තමයි තීරණය කරන්නේ කාර් එකක් ඕන දෙපාද ඒ ස්ටෝරි එක වෙන කතාවක්. අපි මෙතන සරලව ගත්තොත් උඩින් පේන දේ ගත්තොත් buy a car for a family trip කියන liability එකක්. family trip එකකට අපි කාර් එකක් ගත්තොත් ඒක අපි අනිවාර්යෙන් rent එක අපේ තියෙන පඩියෙන් තමයි rent එක ගෙවන්න වෙන්නේ නැත්නම් lease එක ගෙවන්න වෙන්නේ. හැබැයි මෙහෙම දෙයක් ගමු buy a car and rent it for school transport. එතකොට කාර් එකක් මිලදී ගන්නවා නැත්නම් අපි හයියස් එකක් මිලදී ගන්නවා මොකද්ද ස්කූල් ට්‍රාන්ස්පෝර්ට් එකට. එතකොට ස්කූල් ට්‍රාන්ස්පෝර්ට් එකක්දී අපිට ට්‍රාන්ස්පෝර්ට් එකෙන් අපිට හම්බ වෙනවා මුදලක් හම්බ වෙනවා. එතකොට ඒක ඇසෙස් එකක් වෙනවා. එතකොට රෙන්ට් එක එකට දාලා කවර් කරගන්න පුළුවන්. එතකොට අපේ අතින් යන්නේ නැහැ මුදල්. ඒක නේ ලයබිලිටි එකක් නෙමෙයි. නැත්නම් අපි කරන ජොබ් එකෙන් ඒකට සල්ලි දාන්න ඕනේ නැහැ. අන්න ඒක තමයි සරලව ගත්තොත් එක්සැම්පල් එක වෙන්නේ එතන. The message එක තමයි assist කියන්නේ ඔයාට ආදායමක් ගෙන දෙයක් liability එක කියන්නේ ඔයාගේ ආදායම යන දෙයක්. හරිනේ පැහැදිලිද? assist කියලා කියන්නේ ඔයාට මුදල් ඔයාට ලගාම් කරන දෙයක් අතට එන දෙයක් liability එකක් කියලා කියන්නේ තමන්ගේ සාක්කුවේ නැත්නම් පර්ස් එකේ මුදල් එළියට යන එක. මම හිතනවා පැහැදිලි ඇති කියලා. right ඊළඟ එක ගමු mindset differences. මෙන්න මෙතන mindset differences එක තමයි positive thinking එකත් එක්ක යන්නේ. ඒ කියන්නේ අපි ධනාත්මකව සිතන දේ එක්ක යන මෙන්න මේ mindset difference එක. ඒකත් වැදගත් වෙනවා financial freedom එකට. poor dad කියනවා දැන් poor dad කියනවා I can't afford it කියලා. ඒ කියන්නේ මට ඒක දරා ගන්න බෑ කියලා. එතකොට rich dad ගේ mindset එක තමයි how can I afford it කියලා. කොහොමද මම ඒක දරා ගන්න කියලා. අරක බෑ කියන එක නෙමෙයි කොහොමද මොකද්ද මාර්ගය දරා ගන්න පුළුවන් මාර්ගය මොකද්ද කියන එක තමයි rich dad එකෙන් කියන්නේ. ඒ කියන්නේ අපි හදා ගන්න ඕන මොකද්ද mindset එක තමයි අපිට ඒක බෑ නෙමෙයි අපි කරන්නේ කොහොමද කියන එක තමයි අපි හදා ගන්න ඕන mindset එක. දැන් example එක බලමු context එකෙන් බලමු ලංකාවේ when someone sees a nice laptop and says මට මේක ගන්න බෑ the talk stop here stop there. ඒ කියන්නේ සිතුවිලි එතනම නතර වුණා. දැන් සම්මන් කියනවා කෙනෙක් කියනවා මට මේ laptop එකක් someone sees a nice laptop and say මට මේක ගන්න බෑ. ඒකට එයාගෙන මට මේක ගන්න බෑ කියලා කියනවා. ඒකට මට මේක ගන්න බෑ කියලා කිව්වට පස්සේ ඇත්තටම මේක එතනම ඉවරයිනේ එතනම එතන ස්ටොප් වෙනවා ඒ ටෝක් එක සිතුවිල්ල එතනම නතර වෙනවා. රිච් මයින්ඩ්සෙට්ස් එක කියනවා මම මේක ගන්න නම් මොන බිස්නස් එකද කරන්න පුළුවන්. මම මේක ගන්න නම් මොන බිස්නස් එකෙන්ද මට මේක ගොඩ දා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මට මගේ අතින් සල්ලි යන්නේ නැතුව කොහොමද මෙන්න මේ ලැප්ටොප් එක ගන්නෙ වෙනත් විදියකින්.
මට තියෙන ආදායමකින් ගන්න කොහොමද කියන එක තමයි මෙන්න මේ මයින්ඩ්සෙට් ඩිෆරන්ස් එකෙන් කතා කරන්නේ. හිතන ආකාරය තමයි දැන් ඒක මෙසේජ් එක තියෙන්නේ. හිතන ආකාරය තමයි මූලික වෙනස. ඔබේ සිතුවිලි ඔබේ ආදායම වෙනස් කරනවා. ඔබේ සිතුවිලි, ඔබේ මයින්ඩ්සෙට් එක, ඔබේ thoughts will change your income. ඒ කියන්නේ වාගේ ආදායම වෙනස් කරන්නේ වාගේ සිතුවිලි. right. ඒක තමයි හතරවෙනි ටොපික් එකෙන් අපි කතා කරන්නේ. පස්වෙනි එක තමයි build business and investment. බිස්නස් එකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් හරි ගොඩ නගා ගන්න එක. දැන් බිස්නස් එකක් ගොඩ නගා ගන්න බැරි වුණත් අපිට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. දැන් අපි ජොබ් එකට යන අපි මේ කතා කරන හැම කෙනාම ජොබ් එකට යන ගමන් අපිට ජොබ් එකට යන ගමනුත් මේ දේ කරන්න පුළුවන්. අනිවාර්යෙන් අපිට ජොබ් එක කරන්න ඕන. ජොබ් එක යන ගමන් ජොබ් එකට බාධාක් නැතුව අපි බිස්නස් එකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් හරි ගොඩ නගා ගන්න පුළුවන්. අපි ඕන තරම් එහෙම එක්සැම්පල්ස් තියෙන ජොබ් එකට යනවා. එයාට ෂොප් එකක් තියෙනවා. ෂොප් එක මොකද්ද කරන්නේ? වෙන කෙනෙක් ලව්වල රන් කරනවා. එයාට මුදල් එනවා. ඩේලි මුදල් එනවා. නැත්තම් වීක්ලි එනවා මුදල්. හැබැයි අර ජොබ් එකත් කරනවා. රයිට්. එතකොට එයාට කැපිටල් එකක් තව ගොඩ කරගන්න පුළුවන් බිස්නස් එකට මේ දාන්න අර ජොබ් කරන ජොබ් එකේ. රයිට්. දැන් බලමු ඉන්න idea don't depend on your salary, build the assets that generate income. ඒ කියන්නේ depend වෙන්න එපා salary එකට. ඒ කියන්නේ salary එක මත්තෙම ඉන්න එපා කියන එක තියෙන්නේ. ඒ කියන්නේ රඳා පවත ගන්න එපා salary එක build the small business එකක් කරන්න කියලා කියන්නේ. ඒක නැත්තම් ටියුෂන් එකක් කරන්න පුළුවන්. ඒක බිස්නස් එකක් වෙන්න පුළුවන්. මුදල් එන එකක් නේ ඒක. අපිට ලේසියෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් කියනවා. දැන් විතර කතා කරන්නේ නැහැ. මෙතන අයිඩියා එකක් විතරයි අපි කතා කරන්නේ. build a business and investment. ඒ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ගත්තොත් අපිට පුළුවන් සරලව කරන්න පුළුවන්. රිස්ක් එක අඩු ඒවා තියෙනවා, වැඩි ඒවා තියෙනවා. අපි කිව්ව ස්ටොක් මාකට් එකේ වුණත් අපිට ඉන්වෙස්ට් කරන්න පුළුවන් නොලෙජ් එක ඇක්වයර් කරන ගමන්. එහෙම නැත්නම් අපිට ෆික්ස් ඩිපොසිට් යන්න පුළුවන්, යුනිට් ට්‍රස්ට් වගේ එකක වාර ආයෝජන වගේ යන්න පුළුවන් ලේසියෙන්. එහෙම නැත්නම් අපිට මේ දැන් ගොඩක් කතාවන ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඔන්න ඔය ලේසිම දේවල් කීපයක් තියෙනවා. ඒ දේවල් වලින් අපිට ලංකාවෙන් අපිට ගන්න පුළුවන් එක්සැම්පල් එක ඒක. දැන් එක්සැම්පල් එකක් ගමු. A person working at the uses weekend to make and sell shorties nearby the shop. අන්න මොකද කරන්නේ? අරයා අපි හොටෙල් එකේ වැඩ කරන ගමන් එයා වීකෙන්ඩ් වල ගිහිල්ලා ෂෝටි ෂොප් එකක ෂෝටිස් විකුණනවා. එහෙම නැත්නම් පොඩි ෂොප් එකක් දාගෙන ෂෝටිස් විකුණනවා. අන්න බිස්නස්. එතකොට එයාගේ සැලරි එකකිනුත් එනවා ඉන්කම් එකක්. ඒ වගේම වීකෙන්ඩ් එකේ කරන අර ස්මෝල් බිස්නස් එකකිනුත් එනවා ඉන්කම් එකක්. That's a side business, small step to financial freedom. එකට small step එකක් තමයි financial freedom එක අපිට ළඟා කරගන්න. ඒක තමයි කියන්නේ මෙතන බිස්නස් එකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් හරි කරන්න කියන්නේ. ලොකු බිස්නස් කරන්න යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි පොඩියට අපිට බිස්නස් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ඕන තරම් අපිට එක්සැම්පල්ස් ගන්න පුළුවන් ඒක. අයිඩියා එක ගන්න මොකක්ද ඒකේ පස්වෙනි එකෙන් කතා කරන්නේ build the business and investment කියන එක. right. දෙවෙනි එක. දැන් example number 2 බලන්න. මේ ලංකාවේ භාවිත කරන example එකක්. A teacher invest 100,000 in treasury bills or stocks. He gets monthly interest rate or dividend, small but passive income. දැන් ඔයාලා ලක්ෂයක් තියෙනවා කියන්නේ දැන් කලින් කතාවටම යන්න. ඒ ලක්ෂය ඔයා හොඳට ඉගෙනගෙන, ඒ කියන්නේ ඉගෙන ගන්න ගමන් හෝ ඉගෙනගෙන ඔයා ඉන්වෙස්ට් කරනවා ස්ටොක් මාකට් එකේ. නැත්නම් ෂෙයා මාකට් එකේ ඒ කියන්නේ කොටස් වල පොලේ ආයෝජනය කරන රුපියල් ලක්ෂයක්. right? ඉනිෂියල් ලක්ෂය අපි ඉන්වෙස්ට් කරනවා. එතකොට ඒක ඩිවිඩන්ඩ් දෙන කම්පැනිස් වල ඉන්වෙස්ට් කරාට පස්සේ ඒ කියන්නේ ලාභාංශ දෙන ඩිවිඩන්ඩ්ස් කියලා කියන මෙතන ලාභාංශ. හරිද? ලාභාංශ දෙන කම්පැනි වල ඔයා ඉන්වෙස්ට් කරාට පස්සේ ආයෝජනය කරාට පස්සේ ඒ ස්ටොක්ස් වල එයාලගේ ෆයිනෑන්ෂල් ඉයර් එකට එයාලා ඩිවිඩන්ඩ්ස් දෙනවා දෙපාරක් හෝ තුන් පාරක් දෙන ඒවා තියෙනවා. ඒ වගේ ඒ ෆ්‍රීකවන්සි එක වෙනස් වෙනවා කම්පැනි එකෙන් කම්පැනි එකට. ඔයාලට ඒ ෂෙයා එකට ඩිවිඩන්ඩ් එකක් හම්බ වෙනවා. ඒක රුපියලක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්. ඒකේ තියෙන ෂෙයා එකේ තියෙන වටිනාකම අනුව තමයි ඒක හම්බ වෙන්නේ. ඒක වෙන ටොපික් එකක්. එතකොට ඒක පැසිව් ඉන්කම් එකක්. පැසිව් ඉන්කම් එකක් කියන්නේ අක්‍රීය ආදායම් මාර්ගයක්. ඔයා නිදාගෙන හිටියත් ඒ සල්ලි අනිවාර්යයෙන්ම ඔයාගේ account එකට එනවා. ඒක තමයි මෙතන මේ කියන්නේ example 2 එක මේ අපිට පැහැදිලි කරන්න පුළුවන් හිත තමයි example මේ treasury stock market එකේ අපි කලින් කතා කරන්නේ. treasury bill කියලා කියන්නේ භාණ්ඩාගාර බිල්පත්. ඒත් ඒ වගේ දෙයක් තමයි අපි භාණ්ඩාගාර බිල්පත් ගත්තට පස්සේ අපි ඒකට අපිට පොලියක් හම්බ වෙනවා. ඒක තමයි එතනින් කතා කරන්නේ. මැසේජ් එක තමයි මෙතන rich dad කිව්වේ salary එකෙන් පමණක් විශ්වාස කරන්න එපා. ඔබට ලැබෙන මුදල් කෙලින්ම assets එකකට යොදවන්න කියලා. මුදල් salary එක ලක්ෂයක් වෙනවා ලක්ෂෙම මේ ඉන්වෙස්ට් කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒකෙන් යම් කොටසක් ඔයාලට ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියන අදහස තමයි මෙතන තියෙන්නේ. right. ඊළඟ එක තමයි work to learn not just to earn. Focus on gaining a skill not just salary.
ඒ කියන්නේ අපි කොහේ හරි වැඩ කරනවා නම් අපි වැඩ කරන්න ඕන ඉගෙන ගන්න. අපි වැඩ කරන්න ඕන ඉගෙන ගන්න. දැන් ඔහර ෆැක්ටරි එකක වැඩ කරනවා නම් ඒ ෆැක්ටරි එකේ එක තැන ඉන්නේ නැතුව තැන් කීපයකට ගිහිල්ලා වෙන්නේ මොකද්ද කරන්න මොකද්ද ඒක ප්‍රැක්ටිකලි තමන් ඒක කරන්න පුළුවන් නම් කරන්න උත්සාහ කරනවා නම් ඒක එතන අවස්ථානුකූලව එතකොට තමන්ට ඒකේ තමන්ගේ පොසිෂන් තනතුරට එහා ගියපු නොලෙජ් එකක් එනවා. අන්න ඒක තමයි මේ කියන්නේ වැඩ කරන්න විතරක් ඔයාට යන්න එපා. ඒ කියන්නේ මුදල් උපයන්න විතරක් මේ ජොබ් එක කරන්න එපා. ජොබ් එක කරන ගමන් ඉගෙන ගන්න කියන එක තමයි මෙතනින් සරලව කියන්නේ. දැන් අපි බලමු මෙතන. Example, a young person works in the small marketing job for low pay, but learn how to sell, talk and build the customer. දැන් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ස්මෝල් මාර්කටින් ජොබ් එකක් කරනවා. හැබැයි අඩුපඩියක් හම්බ වෙන්නේ. හැබැයි එයා ඉගෙන ගන්න මොකද්ද? එයා ඉගෙන ගන්නවා කොහොමද වෙළඳාම් කරන්නේ, how to sell, කොහොමද කස්ටමර්ස් එක කතා කරන්නේ කොහොමද? කොහොමද කස්ටමර්ස් එක්ක රිලේෂන්ෂිප් එකක් හදාගන්නේ කොහොමද? අන්න ඒක තමයි එතන කියන්නේ ඉගෙන ගනිමින් වැඩ කරන්න කියලා. later he used that skill to start his own business. හරි ඒ වගේ එහෙම කරන් ගිහිල්ලා එයාට පුළුවන් එයාගේ ඒ ස්කිල් එක ගේන් කරගත්තට පස්සේ එයා දන්නවා ෆ්ලෝ ලෙවල් එකේ ඉඳලා බිම් මට්ටමේ ඉඳලා උඩට යනකම් එයා වෙන්නේ මොකද්ද කරන්න මොකද්ද කියලා දන්නවා. හොඳ නොලෙජ් එකක් තියෙනවා. එයාට පුළුවන් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න. ඒක තමයි මෙතනින් ගන්න තියෙන ලෙසන් එක. ඊට පස්සේ බලමු someone join a small bakery instead of a large factory. කෙනෙක් join වෙනවා small bakery එකට instead of කියලා කියන වෙනුවට large factory එකක large factory එකක් වෙනුවට එයා join වෙනවා කොහෙද small factory එක මේ පොඩි මේ bakery එක because he want to learn how to business run. එතකොට පොඩි factory එකට එයා සම්බන්ධ වුණාට පස්සේ එයා දන්නවා මේ business එක run වෙන්නේ කොහොමද, customers එන්නේ කොහොමද, money කොහොමද flow වෙන්නේ, මොකද්ද මන් cash flow එක මොකද්ද, කොහොමද customer ලත් එක්ක එයා කොහොමද ගණදෙනු කරන්නේ කොහොමද, කොච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවද, කොච්චර ප්‍රමාණයක් අපත යනවද, මොකද්ද අපත යන ඒ හැම දෙයක්ම එයාට ඉගෙන ගන්න පුළුවන් මේ බේකරියේ ඉඳගෙන. එතකොට කොහොමද බිස්නස් එක රන් වෙන විදිය අයිඩියා එකක් තියෙනවා, ස්ට්‍රක්චර් එකක් තියෙනවා. එයාට ඕනනම් ගිහිල්ලා ලොකු තමන්ගෙම බේකරි එකක් මේ ස්ටාර්ට් කරන්න. ඒක තමයි මෙතන කරන්නේ. after 2-3 years he opened his own small bakery. හරි. ඊට පස්සේ the message එක මොකද්ද? message එක තමයි දැනුමට වැඩ කරන්න මුදල් පමණක් නොව දැනුම තවත් මුදල් ගෙනි. දැනුමට වැඩ කරන්න කියලා කියනවා. ඒ කියන්නේ දැනුම ලබා ගන්න වැඩ කරන්න කියන මුදලට විතරක් නෙවෙයි. එතකොට දැනුම තවත් ඔයාට මුදල් ගේන. අර සේයින් එකක් තියෙන කියමනක් තියෙනවා the more you learn more you earn කියලා. ඔයාලා ඉගෙන ගන්න තරමට තමයි අපි ඉගෙන ගන්න තරමට තමයි අපිට වැඩියෙන් මුදල් අපිට වැඩියෙන් ඉගෙන ගන්න තරමට වැඩියෙන් මුදල් අපිට හම්බ කරගන්න පුළුවන්. ඔය කී පොයින්ට් 6 තමයි මේ පොතෙන් කතා කරන්නේ. එතකොට ඔයාලට පුළුවන් මම මේ ඇටච් කරලා තියෙන PDF එක තියෙනවා, ඔඩියෝ බුක් එක තියෙනවා. ඔඩියෝ බුක් එක අහන්න පුළුවන් යන ගමන්. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැති. මම හිතනවා මේ පාඩම තේරෙන්නේ නැති කියලා, පැහැදිලි වෙන්නේ නැති කියලා ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන් ඉංග්‍රීසි ටර්ම්ස් තියෙන ගමන් කොහොමද මේ ෆයිනෑන්ෂල් এডুকেෂන් එක කියන්නේ? කොහොමද මොකද්ද මේ ෆයිනෑන්ෂල් এডুকেෂන් එක කියලා කියන්නේ? කොහොමද අපි ඒක ඇක්වයර් කරගන්නේ? කියන මෙන්න මේ Rich Dad Poor Dad කියන පොතෙන් ගන්න පුළුවන් ලෙසන් 6 ඔයාලගේ ජීවිතයට මේ එක්ස්පීරියන්ස් එකක් කරගන්න මේ දේවල් භාවිතා කරලා එතකොට තමයි අපිට ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. හරි අපි දැන් let's see what are the vocabulary related to the English words. අපි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මෙතන. අපි බලමු මෙන්න මේ ෆයිනෑන්ෂල් සම්බන්ධව මුදල් සම්බන්ධව අපිට හම් වෙච්ච මේ පොතෙන් වැදගත් වන වචන මොනවද කියලා vocabulary එක grow කරගන්න. දැන් මම කලින් කියපු වගේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියලා කියනවා මූල්‍යමය නිදහස. ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් well educated කියලා කියනවා හොඳින් උගත් කියන අදහස. හොඳින් උගත් කියන අදහස. struggle financially කියලා කියන මූල්‍යමය වශයෙන් අරගල කරා. මගේ මූල්‍යමය වශයෙන් struggle කරනවා කියලා මම පැහැදිලි කරේ. ඔට්ටු වෙනවා කියලා කියන්නේ සල්ලිත් එක්ක ඔට්ටු වෙනවා කියන්නේ ඔන්න ඔකට තමයි struggle financially. assets කියලා කියනවා වත්කම්, liabilities කියනවා වගකීම්, business කියනවා ව්‍යාපාර, investment කියනවා ආයෝජන, interest කියනවා පොලිය, dividend කියනවා ලාභාංශ. මෙන්න මේ vocabulary එකකින් ඔයාලට ගන්න පුළුවන් ideas ගන්න පුළුවන්. ඔයාලට ආයේ මේක අයිඩියා එකක් ගන්න ආයෙ ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. මේ ලොකු පොතක තියෙන සමරි එකක් තමයි මම ඔයාලට මේ ගෙනාවේ. මම හිතනවා ඔයාලා මේකෙන් ඉංග්‍රීසි knowledge එක improve කරගන්නත් සහ financial education කියන එක develop කරගන්නත් උදව්වක් වෙයි කියලා. Thank you very much for watching my video. If you interested in this book summary, don't forget to like, subscribe and share this videos your
ෆ්‍රෙන්ස්